ඕන එකෙක් මෙන්න මේ ටික යන්තම් තේරුම් ගනින්. මම හිතනවා මේ දඩබඩ ගාලා කියන මේ කතාව ඇතුලේ උඹලට පොඩි සියුම් දෙයක් හරි ගන්න පුළුවන් වෙයි කියලා. මම මේ දැන් මේ මොහොතකින් දැන් මට හිතුණා මෙන්න මෙහෙම දෙයක් කිව්වනම් හොඳයි කියලා. මේ කතාව උඩ හරි උඹලා තේරුම් ගනින්. දැන් සාමාන්‍ය රට ගැන හිතපන්කෝ. පහළ මට්ටම ගනින්කෝ. පහළ මට්ටම චාටර්, උඩ චාටර් උඩම තැන ගනින්කෝ. කොහොමද දැන් ඒකත් එහෙමනේ. කේස් එකක් තියෙනවා. ප්‍රශ්නයක් තියෙන බව පේනවනේ. ඒ කියන්නේ බං අර අපිට හිතෙන දේවල් හිතෙන්නේ නැද්ද මුන්ටද මන් දන්නේ නැහැ. අපිට ඒක අදාළ නැති වුණාට ඇත්තටම දුකයි බං. තොපි මැත්ස් කරන්න එනවා නම් තොපි මං හිතන්නකෝ මැත්ස්ම කියලා. උඹලා දැන් මම මේ මේ ආමන්ත්‍රණය කරේ මැත්ස් කරන උන්ටනේ. ඒතර අපිවත් යකෝ හිතමු. මූට බැරි වුණාට අපි හිතමු. මොකද කරන්නේ? ඒ ගැම්ම එන්න හරි දුකයි. ඇත්තටම දුකයි. එතකොට මෙන්න මේ හැම තැනම තියෙන ප්‍රශ්නේ මොකක්ද දන්නවද? හැම තැනම තියෙන ප්‍රශ්නේ තමන් මොකಾದ කියලා තේරුම් ගන්න නැති එක. තමන් මොකಾದ කියලා දැන් තොපි මේ වෙලාවේ තේරුම් ගනියු තොපි පොඩි උන්. ඉගෙන ගන්න පොඩි උන්. O level ඉවරිච්ච පොඩි උන්නේ තොපි. ඒතර ඊළඟට A level වලට අඩිය තියන්න යන්නේ. ඒ පොඩි ගතියෙන් ඒක උඹලා ඉන්න තමන් මම මොකಾದ? පුළුවන් නම් අද මේක අහන එකේ යන්තම් මට මේව දෙන්න අයිතියක් තියෙනවා. මට දඩ අයිතියක් තියෙනවා. මම ක්ලාස් වල බන්න දෙයසාගෙන අනම්මන රෙද්දවල් මගේ මොනවත් නැහැ. නමුත් මට මම යථාර්ථයේ කොහොමද ක්ලාස් එකේ කියනවනේ. මට මේක කියන්න දඩ අයිතියක් තියෙනවා. උඹලා ශනිකව හිතපන් අර ඉස්සෙල්ලා පළවෙනියව ඇදලා ගනින්. පළවෙනියගේ ෆෝන් එක මට අයින් කරන්න පුළුවන් වුණානේ. පළවෙනියගේ ෆෝන් එක අයින් කරන්න පුළුවන් වුණා. ඔය කතාව ඕකගෙන් අහලා නැති එකේ දාපිය Facebook එකේ මේක පට්ට බොරුවක් කියන්නේ කියලා. ඕන එකක් කරපන්. එහෙම එකක් මම ඔය දිගටම ක්ලාස් එකේ කිව්වා. 2022 නුවර ක්ලාස් එකේ ඕකගේ මලයක් තියදී මම දිගටම ඔය කතාව කීකේ තියෙනවා. මොකද ඒකේ මට ගණ්ඩ දෙයක් තියෙනවා. ඒකේ මට ගණ්ඩ දඩ දෙයක් තියෙනවා. ඒ නිසා උඹලත් ඒකට එන්න ඕන. අපි දැන් මේ මොහොතේ උඹලා මගේ මේ මෝඩ ගොන් කතාව අහලා මේ මොහොතේ හිටපන්. අපිටත් යමක් කරන්න පුළුවන්. ඇත්තටම රට වෙනුවෙන් මට නම් ලොකු දෙයක් කරන්න පුළුවන්. මට ඕනකමක් තියෙනවා. පුළුවන් කමක් නෙමෙයි. අපි කරාට ප්‍රතිඵලයක් පේන්නේ නැති වෙන්න පුළුවන්. මොකද මේ ඔක්කොම චාටර්නේ මේ පේනවනේ. මොනවද කතන්දර මේ? මොනවද මෙහෙමද යකෝ? මෙහෙමද රටක් කියන්නේ? මේ අපි මෙච්චර ලංකාවක් මෙහෙමද හදන්න ඕනේ. අපිවත් හදන්න try කරමු. අපි මැත්ස් කරන අපි ටිකවත් අපි මැත්ස් කරන උන්වත් ඔතෙන්ට ගියොත් අඩුම ගානේ මොකක් හරිවත්. ඒ නිසා මම මේ කතාව පිටපැන්න වුණාට ඒකෙදි අපි කරන්න ඕන මොකද්ද? රට හදන ඒවා, ගම හදන ඒවා මගුල් පස්සේ හදාගනින්. යුතුයකම් වකීම් ඔක්කොම පස්සේ ඉෂ්ට කරපන්. මේ මොහොතේ තොපි ආර්ට්ස් කරත් කමන්නේ. A level අඩුම ගානේ A level O level ෆේල් වෙලා තොපි ටෙක් එකට හරි පැන්න කියපන්කො. ඒකෙදි හරියට වැඩක් කරලා උඹලා කවුද කියලා තේරුම් ගනින්. තමන් කවුද? මම ගුරුවරේ. මම ගුරු භූමිකාවෙන් පිට කිසිම දෙයක් කරන්නේ නැහැ. ඒකට ගන්න එපා මගේ වචන. ඒ මගේ හැටි. මට බෑ සිංහල කතා කරන්න. ඒ ප්‍රශ්නයක් තියෙනවා. ඒ මගේ හැටි. ඒක තොපි දැනගනියු තොපි කවුද කියලා. අපි ඒ ලෙවල් මැත්ස් කරන්න යන්නේ. එහෙනම් ඒකට ඒ විදිහට අඩිය තියපන්. ඒ විදිහට අඩිය තියපන්. ඒකෙදි තියෙනවා ලොකු දේවල් ටිකක් කරන්න. ලොකු වගකීම් ගොඩක් තියෙනවා. ලොකු වගකීම් ගොඩක්. හිතාගන්න බැරි දඩ වගකීම් ගොඩක් අපිට තියෙනවා. අපි හැම එකකටම තියෙනවා. අපි හැම එකකගෙම වැඩි දිනෙකකින් නොවෙන්නේ ඕක. වැඩි දිනෙකකින් නොවෙන්නේ ඕක බං. මේ වැඩි දිනෙකකින් නොවෙන්නේ ඕක. පේනවනේ කතාව. වැඩි දිනෙකකින් නොවෙන්නේ ඕක. තමන් කවුද? මම මෙහෙම එහෙනම් ඌට ගැලපෙන වැඩ කරන්න ඕන. කතන්දරය ඕකනේ. අපි අපිට ගැලපෙන වැඩ කරන්න ඕන. අපි අපිට ගැලපෙන වැඩ කරන්න. ඒතර අපි මේකෙන් මේ අර ජීවන චක්‍රයේ මෙහෙම අර චේන් එකක් වගේ නම් පුරුකක් පන්නලා පනින්න එපා එහා පැත්තට. තොපි මේ වෙලාවේ පොඩි උන් කිසිම විදිහකින් එහෙට මෙහෙට චාටර් වෙන්නේ නැතුව දඩස් ගාලා පැනලා මේ වැඩිහිටි නාකියෝ කරන මගුල් කරන්න යන්නේ නැතුව ෂේප් එකේ ඔය පුරුක ලස්සනට යන්න දීපන්. හරි ලස්සනට මේ ජීවන චක්‍රය